මුව වැද්දෙක් මේ වැදිකමේ ගිහිල්ලා පිපාසයක් හැදුණා. ඊට පස්සේ එයා වතුර හොයාගෙන යනවා කිසි තැනක වතුර නැහැ. ඇලවල් උඩින් යනවා ඇලේ වතුර නැහැ. වතුර යන ඇලේ වතුර හිඳිලා. ඊට පස්සේ ආරාමයකට ගියා. ආරාමේ වාජනවල වතුර නැහැ. ඒ ආරාමේ ඉන්න කැලේ ආරාමේ ඉන්න හාමුදුරන් වහන්සේගේ පැන් වලඳන් තියෙන කලේ පුරවල වතුර. මේ හාමුදුරු උදේ වතුර කලේ ගෙනාවා කුටියට. අර මිනිස්සයා වතුර ඉල්ලගෙන ආවා. මේ මිනිස්සයාට වතුර දෙන්න කලේ ගන්නකොට වතුර නැති වුණා. උන්වහන්සේ දිවසින් බැලුවා භාවනා බලේ. මේ මිනිස්සයා මැරුණාට පස්සේ නිරේ යන්නේ. කිව්වා කලබල වෙන්න එපා. තියෙන වතුර නැති වුණා කිව්වා. Tamanට තියෙන දේ Tamanගේ කර්මයට නැති වෙන එකට කියනවා මනුස්ස ප්‍රේත කියලා. මනුස්ස ප්‍රේත. කියන්නේ කර්මයේ ප්‍රබල බව දැම්ම පේනවා. ඉතින් අර වතුර කාලේ හිඳිච්ච නිසා අර රහතන් වහන්සේ කිව්වා ඔයාගේ කර්මයේ ප්‍රබලයි. ඔයා මේකෙන් නිදහස් වෙන්න ඔයා නිරේ යන්නේ ඉන්නේ. කොහොමද ස්වාමීනි මම නිදහස් වෙන්නේ? මහාන වෙන්න කිව්වා. එයා ඇත්තටම අර වතුර නැති වෙන එක දැකලා බය වෙලා මහාන වුණා. මහාන වුණාට වැද්දෙක් නේ මහාන වුණේ. ඔක දවස් කීපයක් යනකොට අමතකයි. මෙයාට ඉන්න බෑ. මෙයා හාමුදුරන් වහන්සේට ගිහිල්ලා කිව්වා නායක හාමුදුරන් වහන්සේට ස්වාමීනි මට ඉන්න බෑ මං යනවා මට සිවුරේ ඉන්න බෑ කියලා. ඊට පස්සේ කිව්වා යන්න කලින් වැඩක් කරන්න පුළුවන්. ඊට පස්සේ කිව්වා පුළුවන්. ඔයා දැන් සාමණේර නමක් නේ. ඔයා පුළුවන් තරම් අමු ගස් කපලා අමු දර ගොඩක් මෙතන ගන්නකො විශාල දර ගොඩක් දවසේම. උට දවසේම මෙයා අමු ලීගෙන ගොඩක් ගැහුවා. පුළුවන් තරම් වතුර ඉන්න කිව්වා ඒකට වතුර ඉස්සා. ඊට පස්සේ කෝ ඔයා මැරිලා යන නිරේ මම දැන් ගන්නවා කිව්වා අබ්බ ඇටයක තරම් ගිනි පුපුරක්. අබ්බ ඇටයක් තරම්. කියලා උන්වහන්සේ 이르දියෙන් මහ පොළොව ඇතුළට අත දාලා අර නිරේන් අබ්බ ඇටයක් තරම් ගිනි පුපුරක් අරන් දැම්ම අර මේ දර ගොඩට අලු වුණා. අරයාගේ ඇස් දෙක ඉස්සරහට. ඊට පස්සේ මෙයා රහතන් වහන්සේ දේශනා කරනවා ඔය අබ්බ ඇටයක් වගේ ගිනි පුපුරක් කිව්වා. මහා මෙරක් තරම් ගින්දරක් උඹ එනකල් බලාගෙන ඉන්නවා කෝ. අන්න ඇහැට පෙනුණා. සිරිපා අල්ලගෙන ඉම්බා මට යන්න දෙන්න එපා ගෙදර කියලා. භාවනා කළා. නිින්ද යනවට වතුරේ ඇලයක බහැලා සක්මන් කරනවා. පිදුරු වලින් දරණුවක් හදාගෙන ඒ දරණුව වතුරේ බල ඔළුවේ තියාගෙන සක්මන් කරනවා නිින්දේයි කියලා. රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. නිරේ යන්න තිබ්බේ කෙනාට ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් වුණාද බැරි වුණාද? නිරේ යනවා කියන එක නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. ඔය තරම් පව් ඔයාලගේ අතින් වෙලා නැහැ. ඔයාලගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. අලුත් මාවතකට ගන්න පුළුවන්.